පවුසිදුවෙන් නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදුදම් මහිමින් පැහැදීම පමණයි සදහට සැනසීම බුදුබණ පදයක් සවන රැකේවා බුදුගුණ පමණක් හිතට නැගේවා ආයුබෝවන් කොහොමද මගේ යාළුවන්ට ඉතින් ඔයගොල්ලෝ සතුටින් සනීපෙන් ඉන්නවා ඇති කියලා හිතනවා මගේ යාළුවෝ හැමෝම. ඉතින් ඔයාලා දන්සල් වැන්දද ලස්සන කූඩු හැදුවද? ඉතින් මාත් එහෙම කරා. එන්නකො මගේ මේ වීඩියෝ එක බලලා මං මොනවද කරේ කියලා ඔයාලට පෙන්නන්න. මම උදේම පිරිසිදු වෙලා මගේ වැඩ ටික පටන් ගත්තා. ඉතින් හැමදාමත් වගේ හුඟක් දවස්වලට දවල් වෙලානේ බුද්ධ පූජාව තියන ඒව දේවල් කරනවා අඩුයි. පහන් පත්තු කරන එකනේ කරන්නේ. ඉතින් ඒක පොඩ්ඩක් දවල් වෙලා උයලා කියලා වැඩ ඉවර කළා. නිදහසේ මේ ටික කරන්න. ඉතින් පොයේ දවසේ එහෙම නෑ මං උදේම නැගිටලා කරේ කිරි ආහාර ටිකක් හදාගත්තා. හදාගෙන මල් ටිකක් මෙන්න මේ වගේ ලස්සන මල් වටි ටිකක් මං හදාගත්තා. හැමදාමත්ම වගේ මං ඉතින් ලුණු පහනම් පත්තු කරා. ඉතින් වෙනසක් නෑ පහනක්නේ පත්තු කරන්න ඕනේ. ඉතින් ලුණු පහනම් පත්තු කරා. ඉතින් මං කිරිබත් ටිකක් හදාගත්තා. බුද්ධ පූජාව තියන්නත් හිතාගෙන තමයි කිරිබත් ටික හදාගත්තේ. කිරිබත් වෙනම තැටියක හැදුවේ නෑ මං. එහෙම වෙනම බුද්ධ පූජාවට කියලා වෙනම එහෙම කරේ නෑ. එකට හදලා විරලා බුද්ධ පූජාවට කොටසක් මම අයින් කරා. ඒක තමයි මම කරේ. එදා උදේට අපිටත් එක්කම මං කිරිබත් ටික රසම රස කිරිබත් ටික හොඳට කිරි දාලා කිරිබත් ටිකකුත් හදාගත්තා. හදාගෙන මෙන්න මේ වගේ මං හදාගත්ත කිරිබත් එකේ පළමු කොටස බුදුරජාණන් වහන්සේට පූජා කරා. ඉතින් අපි පොයටවත් මේ වගේ දේවල් කරන්න ඕනේ. කියන්නේ අනිත් දවස්වලට මල් පහන් පූජා කරාට හැම මාසෙම පොයක් එනවනේ. පොයකටවත් අපි බුද්ධ පූජාව තියන්න ඕනේ. හුඟක් වෙලාට මටත් මග ඇරෙන දෙයක් තමයි බුද්ධ පූජාව තියෙන එක. මොකද උදේට කට්ටියට බත් බඳිනවා. ඒ ටික කරනකොට බුද්ධ පූජාව මග ඇරෙනවා. සමහර වෙලාවට මමතක වෙලා ඉතින් කැවෙනවා. ඒ කියන්නේ ළමයින්ට කවනවා. ඒ වගේ දේවල් වෙන හින්දා ඉතින් ඒක මග ඇරෙනවා. ඒක නිසා පොයි දවසේ මං උදෙන්ම නැකිලා කවුරුවත් කොහෙවත් යන්නේ නැහනේ. මට එතකොට බුද්ධ පූජාව තියන්න පුළුවන්. ඒක නිසා මං ඒ බුද්ධ පූජාව තමයි මුලින්ම පූජා කරේ. පවුසිදුවෙන් නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදුදම් මහිමින් පැහැදීම පමණයි සදහට සැනසීම බුදුබණ පදයක් සවන රැකේවා බුදුගුණ පමණක් හිතට නැගේවා ගුණ පමණක් හිතට නැගේවා සැප සොයලා ගොස් දුක විඳම සඵල වුණේ නෑ පැතූ සැම අවසන් මොහොතේ ඉතිරි වුණ කල හොඳ නොදයි මට පුරුම බුදුබණ පදයක් සවන වැකේවා බුදුගුණ පමණක් සිතට නැගේ මම මෙන්න මේ විදිහට බුද්ධ පූජා කර ඇත්තටම ගොඩාක් සතුටුයි. ලස්සන මල් වාටි ටිකක් හදලා පූජා කරනකොට ඒක ගොඩාක් ඇත්තටම දැනෙනවා හිතට දැනෙනවා සතුට කියලා නිම කරන්න බෑ. හිතේ භක්තිය කියන දේ ඇති වෙනවා. ගෙදරක ඉස්සරහා දොරකඩ අපි එන තැන මල් ටිකක් ලස්සනට පූජා කරලා බුදු පහන ළඟ ලස්සනට මල් වාටි ටිකක් පූජා කරලා දිනවා ගොඩාක්ම ලස්සනයි. එදා දවසේ අපි වෙසක් කූඩු හැදුවේ මෙන්න මේ වගේ. අපේ තාත්තා තමයි මේ වෙසක් කූඩු හදන්නේ. ඇත්තටම වයසට ගියාම හිත එක්තැන් කරන්න පුළුවන් එකම දෙයක් තමයි මෙන්න මේ වගේ දේවල්. ඉතින් වෙසක් කූඩු හදලා අපි පොයේ දවසේ මෙන්න මේ වගේ තමයි ලස්සනට කූඩු ටික එල්ලගත්තේ. ඉතින් බල්බ් දාලා හරිම ලස්සනයි.
ගෙදර සියලු දෙනාම එකතු කරන දෙයක් තමයි වෙසක් කියලා කියන්නේ. ඉතින් වෙසක් එකට හැමෝම කූඩු හදනවා, එක එක දේවල් තියෙනවානේ. පහන් පත්තු කරනවා, බකට් පත්තු කරනවා, හැමෝම එකතු වෙලානේ ওই වගේ දේවල් කරන්නේ. අපේ ගෙදරත් ඒ වගේ තමයි. ඉතින් අද නම් අපේ මහත්තයා නෑ. එයා ඉතින් ගෙවල් ළඟ දන්සලක් තියෙනවා. ඉතින් පොයි දවසට ඉතිරින්දා ඉඳලා එයා ඒකට මහන්සි වෙන. ඉතින් පොයි දවසේ දින දන්සලක්. ඉතින් ඊට ඉස්සෙල්ලා දවසේ ඉඳන් එයා ගොඩක් මහන්සි වෙන ඒකට. ඉතින් ඒකින්ද එයා ඉතින් පොයි දවසේ නෑ. ඊට ඉස්සෙල්ලා දවසෙත් හවස ඉඳලම නෑ. ඉතින් හවස මහන්සිලා ඇවිල්ලා ඊට පස්සේ ආයේ පොයි දවසේ උදේ ගියා රෑ කෑම දෙන දන්සලකට. ඉතින් අපි ඊට පස්සේ දවසේ තමයි මේ ගියා ටවුන් එකට කූඩු බලන්න. ඒ වගේම තොරණක් තිබුණා, ලස්සන තොරණක්. ඇත්තටම ගොඩක් ලස්සනයි. සෙනඟ ගොඩ හරියක් හිටියා. ඉතින් ළමයින්ගේ මේ වගේ තැන්වල අරන් යන්න ඕනේ. මොකද හැමදාම එකම තැන තියාගෙන ඉන්න හොඳ නෑ දරුවන්ට. ඒව පෙන්නන්න ඕනේ. ඉතින් හුඟක් දෙනෙක් සමහරු නම් ඉස්සර වගේ නෙමෙයි දැන් ගොඩාක් දෙනෙක් දන්සල් වඳින්න යනවා, තොරන් බලන්න යනවා, මේ දේවල් කරනවා. ඉතින් අපිත් මෙන්න මේ වගේ පොයි දවසට පස්සේ දවසේ පුංචි රවුමක් ගියා. අනේ ඉතින් පොයි දවසේ මම පන්සල් ගියා ෆෝන් එක ගෙදර දාලා. ඉතින් වීඩියෝ කරගන්න බැරි වුණා ඔයගොල්ලන්ට පෙන්නන්න ඒ ටික. මට අමතක වුණා ෆෝන් එක charge එකට ගහලා තිබුණේ. ඉතින් ෆෝන් එකත් එහෙමම තියලා අමතක වෙලා ගිහිල්ලා කමන්නේ නැහැ. ඉතින් පන්සල් යනකොට ෆෝන් අරන් යන්න හොඳ නැහැ කියලා හිතින් හදාගෙන ගෙදර ආවා. පව් සිදු වෙන්නේ නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදුදම් මහිමින් පැහැදීම පමණයි සදහට සැනසීම බුදුබණ පදයක් මේ තමයි අපි කාපු බත් දන්සලක්. ඒ වගේ තමයි මේ තමයි මඤ්ඤොක්ක අපි කෑවා. මායි දුවයි තාත්තයි තමා මේ දන්සල් කන්න ගියේ. රොටි දන්සල් කෑවේ අපි තුන් දෙනාත් එක්ක ගිහිල්ලා. අපි තුන් දෙනාත් එක්ක ෆලුඩා බිව්වා. ඉතින් මගේ තාත්තා මේ වෙසක් දවසේ මගේ ළඟ හින්දා මට ගොඩක් සතුටුයි. ඉතින් තාත්තවත් අරගෙන මම මායි දුවයිත් එක්ක බයිසිකලේ ගියා අපි වෙසක් බලන්න. ගොඩක් සතුටුයි මට. ඉතින් ඕගොල්ලොත් මේ වගේ සතුටින් ඉන්න ඇති කියලා මං හිතනවා වෙසක් දවසේ. ඇත්තටම දරුවන්ගේ සතුට තමයි අපේ සතුට. ඉතින් මං නම් පුංචි කාලේට ගියා සමාන අය වුණා. මොකෝ තාත්තත් එක්ක ඒකගේ දුවත් එක්ක අපි තුන් දෙනාත් එක්ක අනේ පොඩි ළමයි වගේ අපි තුන් දෙනාත් එක්කම ගිහලා දන්සල් කෑවා. ඒ වගේ දේවල් අපි තුන් දෙනා හරියට වින්දා. එතන සතුට ගොඩක් සතුටින් අපේ දවස ගත කළා. ඉතින් ඔයගොල්ලොත් මේ වගේ සතුටින් ඉන්න ඇති කියලා මං හිතනවා. ඉතින් මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයා මගේ channel එක subscribe කරලා like එකක් දාලා bell icon එක click කරලා තියාගන්න. මේ වගේ ලස්සන වීඩියෝ මං ඉස්සරහට අරගෙන එනවා. ඉතින් අදට මං ගිහිල්ලා එන්න. ඔයාලා හැම දෙනාටම තෙරුවන් සරණයි. පව් සිදු වෙන්නේ නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදුදම් මහිමින් පැහැදීම පමණයි සදහට සැනසීම බුදුබණ පදයක් සවන වැටේවා බුදුගුණ පමණක් හිතට නැගේවා පව් සිදු වෙන්නේ නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදුදම් මහිමින් පැහැදීම පමණයි සදහට සැනසීම බුදුබණ පදයක් සවන වැටේවා බුදුගුණ පමණක් හිතට නැගේවා පව් සිදු